තෙරුවන් සරණයි. සසරම සුපත් වේවා. අද පුංචි ධර්ම කාරණයක් මම ඔයාලට කියලා දෙනවා. හරි පහසුවෙන් ජීවිතේ දකින්න පුළුවන්. ජීවිතේ විඳින්න පුළුවන්. යමක් අහිමි වෙනකොට යමක් කියනකොට මේ ලෝකේ හැම දෙයක්ම එකට එකතු වෙනවා. යමක් අහිමි වෙනකොට අපි දුක් වෙනව නේද? අපි අඬනව නේද? අපි පසුතැවිලි වෙනව නේද? හැබැයි චුට්ටක් මෙහෙම හිතන්න. යමක් ලබාගත්තු කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? ඔයාලා කියයි ඉන්නවා කියලා. ඔව් ඉන්නවා. මේ ලෝකේ මම මගේ කියලා අල්ලගත්ත දේවල්, ගොඩනගාගත්ත දේවල්, ලබාගත්ත දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඒ ලබාගත්ත කිසිම දෙයක් අපට අනුකට අරන් යන්න බෑ. හිස්සතින් මේ ලෝකෙට ඇවිල්ලා හිස්සතින් යන අපි දෙයක් නොලැබෙනකොට ඇයි අඬා වැළපෙන්නේ? අපේ තියෙන මෝඩකම නිසා නේද? අපේ තියෙන ගොන්කම නිසා නේද? එහෙනම් හොඳට හිතර ගන්න ඕන. මොකද්ද දන්නවද? හිමි වූ වැලි කැටයක් තරම්වත් දෙයක් අපි යන විට, එහෙම නැත්නම් අපි මිය යන විට අපිට කවදාවත් මේ මිහිතලෙන් අරන් යන්න බෑ. එහෙනම් අපි හැමෝම එක හා සමානයි නේද? ලැබීම් නොලැබීම් ගැන පසුතැවිලි වෙන්න එපා. මේ ලැබෙන මොහොතේ සුන්දර විදියට සතුටින් hina වෙලා ජීවත් වෙන්න. තෙරුවන් සරණයි.